මට දැන් තමයි තේරෙන්නේ සිද්ධාර්ථ මේ රාහුල වතර ගන්න නැතුව එළියට බැස්සේ ඇයි කියලා. ඒ ඇටැච්මන්ට් එක තමයි මගේ ජීවිතේ තියෙන දුවෙක් ඉන්න ඕන පණ යද්දි ළඟ ඉන්න. දුවේ කතාර නම මෙතන. එනියක් කියන්නෙම හැඟීම් පොදියක්. ලැවැන්ඩර් මල්යා හුරතල් කතා කෝටියක්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හිමි පෙතම සොයා ලුහු බදින තුරා කියන ආදරණීය පියෙකු සහ දියණියක් අතර ඇති ගැඹුරු අතිසංවේදී ගීතය පිළිබඳවයි. පියෙක් දියණියක් අතර තියෙන බැඳීම කියන්නේ මෙලොවේ තියෙන ශක්තිමත්ම සහ පිවිතුරුම බැඳීම කිව්වොත් වැරදි නෑ. ඒ නිසාමයි මේ නාලිකාවේ ආරම්භක කලාකෘතිය වශයෙන් මේ ගීතය අපි තෝරගත්තේ. ගීතයක රිද්මයට එහා ගිය අරුතක් සොයන අපේ Behind the Rhythm with Shena.